ඉතින් බ්ලැක් චිකන් එකක් ගහගන්න බ්ලැක් පෝක් එක වගේ හොඳ බ්ලැක් චිකන් එකක් ගහගන්න කොහමද කියලා වෙලා මේ මැසේජ් එක දුන්නා දාලා තිබ්බ යාළුවෝ ඉතින් වීඩියෝ එකක් දාන්න පුළුවන්ද කියලා වෙලා ඉතින් ඒක හින්දායි දාන්න මේ වීඩියෝ එක. මේක තමයි ඉතින් මම හදන විදිය. මම ඉතින් ලොකු ශ්‍රී ලංකන් චෙෆ් කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මම ගන්න විදිය මේකයි. එතකොට මම මෙතන මස් ගන්නවා ග්‍රෑම් 200ක් විතර කුකුල් මස් කටුත් එක ගන්නෙ. තව කුරුඳු කරදමුංගු කරාබු නැටි කොත්නමල්ලි චුට්ටක් තලලා දාලා පොඩ්ඩක් රෝස් කරලා ඊට පස්සේ තුන පහ ටික දාගන්න මස් වලට ගන්න බැදපු තුන පහ මේ සැහැන්දයි තේ හැන්ද ගාන ගන්නවා කහයි මිරිස් කුඩුයි ඒකටම දාගන්න මේ ලුණු ටික මොකද එතකොට අර දුම ගහලා මේ ගොඩක් මේ දුම ගහන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක පොඩ්ඩක් රෝස් කරලා අරගෙන හොඳට දාගලා මස්සගේ අත ගාලා පැත්තකින් තියලා ලුණු ටිකක් දාගත්තා රම්පේ කරපිංචා ටිකක් දාගෙන පොඩ්ඩක් සෝටේ කරගෙන ඊට පස්සේ මිරිස් ටිකක් මම තව පොඩ්ඩක් දාගන්නවා පොඩ්ඩක් සැරට කන්න කැමති හින්දා ඊට පස්සේ අන්තිමට දාගන්න සුදු ලුණු එක දාලා පොඩ්ඩක් සෝතේ කරලා ඊට පස්සේ අර මස් එක දාගන්න ආයේ දාගෙන මික්ස් කළා ඊට පස්සේ ගොරක කෑල්ලක් දාලා පොඩ්ඩක් මදගින්නේ වල්ලා පොඩ්ඩක් ඉතින් කුක් වෙන්න දෙන්න මුකුත් තව වතුර මුකුත් නොදා මස් එක දාලා ඒක පොඩ්ඩක් මික්ස් වුණාට පස්සේ අර අන්තිමට මිරිස් අත ගාලා තිබ්බා තුන පහ අත ගාලා තිබ්බා මේ බෝල් එකට වතුර ටිකක් දාලා මේ පොල් කිරි හැඳි දෙකක් හරි පොල් කිරි දානවා නම් එහෙමයි එහෙම නැත්නම් ඉවල්ලා පොල් කිරි නොදා මිරිසට විතරක් හදනවා නම් හාල් පිටි මේස හැඳි භාගයක් වගේ දාන්න. ඒතර පොඩ්ඩක් උකුවට එනවා මේ හොද්ද පොල් කිරි දාන්න නැත්නම්. ඉතින් දාලා පොඩ්ඩක් කොහොම හොඳට කුක් කරගන්න මස් එක